පාටිවල තියෙන ඩාන් රෑන්ක් ටිකක් තියෙනවා. පදවි නාම තනතුරු නම් ගොඩක් තියෙනවා. මම මේ නම් ටික ගැන තමයි පැහැදිලි කරන්නේ. හරි. පළවෙනියටම හරි. සෙම්පායි. ස්ටුඩන්ට් කෙනෙක් ගත්තම ට්‍රේනින් කරන්න පටන් අරගෙන පළවෙනි ශ්‍රේණි දෙවෙනි ශ්‍රේණිය වගේ කළුපාටි ආපුවම ඔහුව හඳුන්වන්නේ සෙම්පායි කියලා. ක්ලාස් එකේ සමහර දෙවෙනියා විදියට කටයුතු කරන්නත් පුළුවන්. එයාලා ගොඩක් ජ්‍යෙෂ්ඨයි. එයාලට තමයි සෙම්පායි කියලා කියන්නේ. සෙන්සෙයි. සෙන්සෙයි කියලා කියන්නේ ගුරුතුමා කියන අර්ථය. මේකට දෙවන තුන්වන ශ්‍රේණිය වගේ කළුපටිධාරියෙක් වෙලා ශිෂ්‍ය ගොඩකට උගන්වනවා. ගෝචරයක උගන්වන ගුරුවරයාට තමයි සෙන්සෙයි කියලා කියන්නේ. ඊළඟට ඉන්නේ ශිහාන්. ශිහාන් කියලා කියන්නේ කළුපටේ පස්වන ශ්‍රේණියක් වගේ ආපුවම හම් වෙන තනතුරු නාමයක්. ශිහාන් කෙනෙක්ට සෙන්සෙලා ඉන්න පුළුවන්. ඉන්න ඕන. ශිහාන් කෙනෙක් යටතේ තව සෙන්සෙලා ඉන්නවා. මේකේ අර්ථය ගුරුවරුන්ගේ ගුරුවරයා කියන අර්ථය. ශිහාන්. රෙන්ෂි. රෙන්ෂි කියලා කියන්නේ ශිහාන් කියන තනතුරට වැඩිය ටිකක් උඩින් තියෙන තනතුරක්. හැබැයි ඒ ගුරුවරයා කාලාන්තරයක් තිස්සේ ඉගෙනගෙන දැනුමෙන් ප්‍රවීණයෙක් වෙලා ඕනම දෙයක් අහුවම ඉමීඩියට්ලි කියන්න පුළුවන් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන හොඳ පරිණත දැනුමක් තියෙන ගුරුවරයෙක්. සාමාන්‍යයෙන් කළුපටි 6 වෙන 7 වෙන ශ්‍රේණිය වගේ වෙද්දි ගොඩක් වෙලාවට ට්‍රේන්ෂිලා ක්‍රියේට් වෙනවා. කළුපට 4 5 වෙනි ශ්‍රේණියෙන් උඩට ට්‍රේන්ෂ් කෙනෙක් නිර්මාණය කරන්න ගොඩක් ස්ටුඩියෝස් වල ගොඩක් ඩෝජෝ වල ගොඩක් කංචවල ඒ නාමය දීලා තියෙනවා. ඊළඟට කියෝෂි. කියෝෂි කියලා කියන්නේ කළුපටි 7 වන 8 වන වගේ ශ්‍රේණිවල ඉන්න දක්ෂ ගුරුවරයෙක්. අති දක්ෂ කරාටේ ක්‍රීඩකයෙක් ගුරුවරයෙක්. කියෝෂි කියන එක ඇතුළේදී අපිට කියවෙන්නේ මහාචාර්යවරයා කියන්නේ. ඒ කියන්නේ ඒ ටැලන්ට් එක මහාචාර්ය කෙනෙක්ගේ ටැලන්ට් එක තරම් ලොකු ටැලන්ට් එකක් කියන එක තමයි කියෝෂි කෙනෙක් කියන එකෙන් මීන් කරන්නේ. කළුපටි 7-8 ශ්‍රේණියක් කියලා කියන්නේ ලොකු ඩාන් එකක් ඒක. ඒක ටිකක් අමාරුයි අචීව් කරන්න. එහෙනම් මහාචාර්ය කියන තැන ඉන්න පුද්ගලයෙක් තමයි කියෝෂි කියලා හඳුන්වන්නේ. හන්ෂි. හන්ෂි. හන්ෂි කියලා කියන්නේ ආදර්ශමත් ප්‍රවීණ ගුරුවරයා කියන අර්ථය. කළුපටි 8 වන 9 වන වගේ ශ්‍රේණිවලදී මේ තනතුරු තානාන්තරය හම් වෙන ශ්‍රේණියක්. හොඳට මතක තියාගන්න. හන්ෂි. හන්සි නෙමෙයි. ඒක ගොඩක් ගුරුවරු වරද්දලා මේ ලියනවා සමහර තැන්වල භාවිතා කරලා තියෙනවා මම දැකලා තියෙනවා හන්සි කියලා. ඒකෙදි තේරුම් ගන්න පුළුවන් සරලම කතාව. එහෙනම් ඒ පාවිච්චි කරපු කෙනාට එන්නේ තනතුරටවත් සුදුසු නැහැ කියන එක. මොකද ඒක උච්චාරණය කරන්න දන්නේ නැත්නම් ඒකට දෙන නිසි ගෞරවය දෙන්න දන්නේ නැත්නම් ඒ අදාළ පුද්ගලයා ඒකට සුදුසු නැහැ. සරලයි. හන්ෂි. මේක විශේෂ ගෞරව නාමයක්. මම පුද්ගලිකව දන්න තරමින් බොහොම අඩු ප්‍රමාණයක් තමයි මේ ෆුල් කන්ටැක්ට් කරාටි වල හන්ෂිලා ඉන්නේ. බහුතරයක් ඉන්නවා තමන් අරගෙන හන්ෂි කියලා ලියාගත්තේ. තමන් අරගෙන ඩාන් එක තමන් ලියා ගන්නවා. තමන් කංචෝ කර ගන්නවා. සෙල්ෆ් කංචෝලා. සෙල්ෆ් හන්ෂිලා. එහෙම ඉන්නවා ගොඩක් අය ලෝකේ. අයගෙන් අපිට තීරණය කරන්න පුළුවන් සරල කතාව ඒගොල්ලෝ තමන්ගේ ක්වොලිෆිකේෂන් එක හරියට හදාගන්නේ නැතුව තමන් බලෙන් අල්ලගත්ත ඩාන් එකක් ඒගොල්ලෝ ඒකට සුසු නැහැ. කොහොමත්ම හංශ කියලා කියන්නේ ඇත්තටම ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගුරුවරයා